ලොකු අයියා වෙරළේ ඇවිදිමින් ආතල් එකේ ඉන්න චරිතය මේ කතාව බලන්නකෝ මොකද්ද සීන් එක කියලා. මේ මොහොන්ද කුලන්ට මේ ලස්සන පරිසරය හරියට මමාරු පන්සී පැරිස්මුවට වෙඩලක ඉන්නා වාඩි දැනෙන්නේ. පැරිස් නෙවෙයි අයියේ මේ ගාල්ලේ වැල්ල. අනික ඕක පොඩ්ඩක් පස්සට කරගත්තොත් හොඳයි. ඇයි මල්ලි උඹලා මගේ මේ කලාත්මක හැඟීම් වලට බාධා කරන්නේ? මගේ මේ ලස්සන රූපේ මේ සුළඟට ගහගෙන යන කොණ්ඩේ මේවා දකිද්දි කෙල්ලෝ නෙවෙයි අයියේ. ඔය පස්සෙන් එන තව වැල්ල දැක්කම මටත් බය හිතෙනවා. ඔය ඉන්නේ වැල්ල උඩ. මොකද්ද පැරිස් කුමාරයා වැල්ලේ පෙරලෙනෝ. පැරිස් කුමාරයා වැල්ලේ පෙරලෙනෝ. උඹලා තමයි මිනිස්සු තොපි දෙන්න මට කිව්වේ නෑනේ පැල්ලක් කියනවා කියලා. මගේ තත්ත්වෙ කුඩු වුණා. හයි මට විච්ච ඕක මොකක්ද අයියේ? ඔය රැල්ලට වඩා තරාදායක දෙයක් මේ වෙරළේ තියෙනවා. ඔයා දන්නවද මේ ළඟකදී ඉඳන් ඈතේන වැලියකා ගැන අහලා නැද්ද? උඹලා දන්නවද මල්ලිලා මේ ලොකු අයියා මුහුදට බැස්සම මෝරුත් පීනන්නේ මග හැරලා මේ වෙරළේ ඉන්න ලොකුම සිංහයා මම තමයි. මට මොන වැලියක් උඩ බං? නෑ අයියේ මම ඇත්ත කියන්නේ. ඌ ඇවිල්ලා මිනිසුන්ගේ කකුල් දෙකෙන් ඇඳගෙන මුහුදට යනවලු. ඌ ළඟට එද්දී හරිම සීතල සුළඟක් හමනවලු. මුලින්ම දැනෙන්නේ වස් ගාන සද්දයක්ලු. අම්මෝ ඔව් අයියේ මටත් දැන්නම් බයයි වගේ. ඇයි බං මට විතරක් සීතල දැනෙන්නේ? උඹලට දැනෙන්නේ නැද්ද? පොඩි ඒ මොකක්ද ඒ හොන සද්දේ? අයියේ සද්දේ කරන නේද? අර වස් ගාන සද්දේ. ඌ ඇවිල්ලා පොඩි මටත් ඇහුණා බං. අපි යමුද බං ගෙදර? හඳ පායන්නේ නැති පාටයි. අල්ලගත්තෝ එන්න. වැලියකාගේ කකුල කෑවෝ. මාව බේරගනිල්ලෝ. මාව ආයේ මුහුදේ සිංහයා වෙන්නේ නැහැ. අයියේ බලන්නකෝ කකුල අල්ලන් ඉන්නේ කවුද කියලා. යකෝ තොපි දෙන්න මාව නැති කළානේ. මගේ හදවත නතර වුණා බං. හිච්චුන් දෙන්න හොඳයි. නැත්තම් මම අද වැලියකාට පම්බලා කන්න දෙනවා. අයියේ සිංහයාට වැලියක් බයයි කිව්ව නේද? යමු තේ බොන්න යමු. බය වුණ පාරට බඩක් බඩගින්න වුණා.